පාටිකුරුල්ල කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ඉතින් මම අද මේ වෙලාවේ කතා කරන්නට සූදානමක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධව. විශේෂයක් කරලම අපි මේ වෙලාවේ කතා කරන්න බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අපි මේ වෙලාවේ ඔයා එක්ක එකතු වෙලා කතා කරන්නටත් බලාපොරොත්තු වෙන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපි හැමෝම මේ වෙලාවේ කතා කරන්නට සූදානමකුත් තියාගෙන හිටියේ. ඒක අපි හැමෝම මේ වෙලාවේදී පදටම විශ්වාස කළ යුතු දෙයක් විදියට තමයි අද මම මේ වෙලාවේදී ඔයාට මතක් කරන්නට ඉඩක් කඩක් තියාගෙන ඉන්නේ. මම මේ වගේ දෙයක් ගැන කතා කරන්න. ඒ තමයි භාවනාව වගේම නුරාන්ටත් ඕනේ කරන්නේ. කොහොම නැත් ඉතින් නුරාන් මුල ඉඳලම හිතාගෙන හිටියේ භාවනාව සහ කෙල්සිව රවට්ටලා ඊට පස්සේ කෙවින්ලගේ පවුලේ තියෙන හැමදේම අයිති කරගෙන පැත්තකට වෙලා ඉන්න තමයි බලාපොරොත්තුවක් තිබුණේ. හැබැයි ඒ හිතාගෙන හිටපු විදිහේ සම්පූර්ණ අවුලක් තියෙනවා කියන ඒ කාරණාව ගැන අපි මේ වෙලාවේ හොඳටම මතක් කරගෙන ඉන්නවා කියලයි කියන්නේ. ඉතින් කොහොම හරි මම තව දෙයක් මේ වෙලාවේදී මතක් කරන්නට සූදානමක් එකතු කරගෙන ඉන්නවා කියන දේ ගැන. අද අපි හැමෝටම මේ වෙලාවේ කතා කරන්න ඉඩක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අපිට අනිවාර්යෙන්ම කතා කරගන්න පුළුවන්කමකුත් ලැබිලා තියෙන්නේ. ඉතින් මම තව දෙයක් ඔයත් එක්ක මේ වෙලාවේ කතා කරන්නට සූදානමකුත් තියාගෙන ඉන්නවා. ඒක විශේෂයක් විදියට අපි හැමෝටම කතා කරගන්නටත් පුළුවන්. විශේෂයෙන්ම ඉදිරියට කෙවින්ගේ තාත්තා නිම්නාවිව සහ කෙවින්ව එකතු කරන්න පුළුවන් වෙන විදිහේ හැම දෙයක්ම සිද්ධ කරන්නට කටයුතු කරගෙන යනවා කියන දේ ගැන තමයි මම මේ වෙලාවේ ඔයාව දැනුවත් කරන්නට සූදානමකුත් තියාගෙන ඉන්නේ. ඒක තමයි අපිට හොඳටම විශ්වාස කරගන්නත් පුළුවන්කම ලැබෙන්නේ කියන දේ ගැන තමයි අද මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරමින් කතා කරන්නට ඉඩක් හදාගත්තා. තව දෙයක් මතක් කරන්නට උවමනාවක් ලැබිලා තියෙනවා. ඒක අපි මේ වෙලාවේදී හොඳටම විශ්වාස කරගන්නට පුළුවන් තත්වයක තමයි ඉන්නේ. ඔයා දන්නවද? ඒ තමයි මේ තාත්තා නිම්නාවිගේ තාත්තා අම්මත් එක්කත් කතා කරන්න ඉඩ කඩක් තිබෙනවා. ඒ වගේම තමයි කොච්චර ආදරෙන් කෙවින් මේ දරුවව පරිස්සම් කරනවද කියන එක තේරුම් කරලා දෙන්න මේ තාත්තට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තමන්ගේ පුතාට ගැළපෙන එකම කෙනා නිම්නාවි කියලා හිතන්නත් හොඳම අවස්ථාවක් ලැබෙනවා කියන ඒ අපූර්ව කතාව ගැන තමයි අද මේ වෙලාවේ කතා කරන්නට අවස්ථාවක් අපිට තියාගන්න පුළුවන්කම ලැබෙන්නේ.